ආයුබෝවන් මනස් සැහැරවන සංකතනයක් අදත් සංකතන සභාව ආරම්භ කරන්නයි මේ සූදානම් වන්නේ. අපි ඔබ දන්නවා අපි සංකතන සභාවේ නිරන්තරයෙන් කතා බහ කරන්නේ ඔබේ ජීවිතයට ඉතාමත්ම වැදගත් ඒ වගේම ඔබේ ජීවිතයට වඩාත් බලපෑමක් කළ හැකි දේවල් සම්බන්ධයෙන් බව. අද සංකතන සභාවෙන් අපි මාතෘකා කරගන්නේ කුමක්ද? අද සංකතන සභාවේ මාතෘකාව ඉතාමත් ආදරණීයයි. අද අපි ආදරය සම්බන්ධයෙන් කතා කරමු. පෙබරවාරි මාසයේ කොහොමත් අපි ආදරය සම්බන්ධයෙන් ආකාර දෙකකින් කතා කරනවා. පළමු සතියේදී අපි අපේ රට ගැන කතා කරනවා. අපේ රට, අපේ ජාතිය, අපේ සංස්කෘතිය ගැන, අපේ නිදහස ගැන කතා කරනවා ඉතාමත් ආදරයෙන්. අපි දෙවන සතියේදී අපි මිනිස්සු විදිහට කොහොමද ආදරය කරන්න කියලා කතා කරනවා. ඉතින් මේ සතියේ අපේ සංකතන සභාවේ අපේ මාතෘකාව අපි අපට ආදරය කරමු, අපි රටට ආදරය කරමු යන්නයි. ඉතින් මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අපි සංකතන සභාවට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරා. ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්නට සම්බන්ධ. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ එස් ගමගේ. ආයිබෝන් මහාචාර්යතුමනි. ආයිබෝන්. මහාචාර්යතුමනි දැන් අරුණ මහාචාර්යතුමනි දැන් බොහොම අපූර්ව තැනකට ආවා. අපි මම ගැන කතා කරනවා, අපි ගැන කතා කරනවා. අපිට දැන් මම කැමතියි අපේ මේ ජගත් මහාචාර්යතුමාගෙන් පස්සේ ඉතිහාස කතා ටිකකුත් අහගන්න. මේ විෂයානුබද්ධවනේ මේ කතා කරන්නේ මනෝවිද්‍යාත්මක පැත්තෙන්, සෞන්දර්ය පැත්තෙන්, ඉතිහාසයේ පැත්තෙන්, සමාජයේ පැත්තෙන්. අපිට කියන්නකෝ අපි කොහොමද අපිට ආදරය කරන්නේ අරුණ මහාචාර්ය? සම්පත් 20 වෙනි සියසේ මහා ප්‍රඥා තමයි ඇල්බර්ට් අයින්ස්ටයින්. ඇල්බර්ට් අයින්ස්ටයින් තමන්ගේ දුව ලිසරීට ලියුමක් යවනවා. ඒ ලියුම මට හම්බ වුණා. ඇලියා තියෙන. ඒකේ තියෙනවා හරි අපූර්ව කතාවක්. දෑබර ලිසරි. මම සාපේක්ෂතාවාදයේ ලොවට ඉදිරිපත් කළාම ගොඩක් දෙනෙකුට ඒක තේරුන්නේ නැහැ. විවිධ වේචනාව. සුළු පිරිසක් තමයි ඒක තේරුම් ගත්තේ. ඒ වගේම දැන් මම මේ ඔබට කියන්න යන දේත් මිනිස්සු තේරුම් ගනිවිදී කියලා මට විශ්වාසයක් නැහැ. ඒ නිසා මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් තරම් මට්ටමකට සමාජයේ දියුණු වෙනකන් මම මේ කියන දේ ඔබ ළඟ රහසක් විදියට තියාගන්න. ඔහු කියනවා ලීසරි මේ විශ්වයේ මහා බලයක් තියෙනවා. ඒ බලය මේ දක්වා විද්‍යාවෙන් කිසිම ආකාරයකට විස්තර කරන්න බැරි වුණා. ඒ බලය මොකක්ද? ඒක තමයි ආදරය. ආදරය තරම් විශ්ව ශක්තියක් මේ ලෝකේ ඇත්තේ නැත. මේ විශ්වය විනාශ කරන බලවේග විදියට අපි හඳුන්වන තණ්හාව, ඒ වගේම ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මෙන්න මේ දේවල් නසන්න අපිට බෝම්බයක් හදන්න පුළුවන් නම් ඒ බෝම්බේ තමයි ආදර බෝම්බය. අපි ආදර බෝම්බයක් හදපු දාට මේ ලෝකය හරිම ලස්සන වේවි. ඔබ මේ ලියුම ඔබට හැකිතා කාලයක් ළඟ තියාගෙන මේක විවෘත කරන්න. හරි අපූර්ව කතාවක්. සමාජයේ ඉන්න මිනිස්සු ಜಾති 4 දෙනෙක්. කොතරම් දුරට Tamanට ආදරය කරනවද අනුත් අයට ආදරය කරනවද කියන කරුණ මත. පිරිසක් ඉන්නවා Tamanට ආදරේ නැහැ, අනිත් අයට ආදරේ වැඩියෙන් ආදරය කරනවා. සමහරක් ඉන්නවා අනිත් අයට ආදරේ නැහැ, Tamanට ආදරේ. තවත් කට්ටියක් ඉන්නවා Tamanට ආදරෙත් නැහැ, අනිත් අයට ආදරෙත් නැහැ. හැබැයි තවත් පිරිසක් ඉන්නවා Tamanටත් ආදරේ, අනිත් අයටත් ආදරේ. අපි වැටෙන්න ඕන කොයි කැටගරියටද? Tamanට ආදරය කරන, අනිත් අයට ආදරය කරන. මෙතන මේ කිව්වා වගේ Tamanට ආදරය කරන නැති කිසි කෙනෙක් විශ්වාස කරන අමාරුයි අනිත් අයට ආදරේද කියලා. ඇයි අපි අපිට ආදරය කරන්නේ? සම්පත් ඔබ දන්නවද ඔබ කොතරම් වටිනවද කියලා? නිකමට තක්සේරු කරලා තියනවද ඔබේ වටිනාකම කොපමණද කියලා? ඔබේ ඇස්වලට පුළුවන් මිලියන 8ක ප්‍රමාණයක එකිනෙකට වෙනස් හැඩතල හඳුනා ගන්න. වෙන්කොට හඳුනා ගන්න. ඔබේ කන් දෙකට පුළුවන් ලක්ෂ 3කට වඩා වැඩි ප්‍රමාණයක එකිනෙකට වෙනස් හඬ හඳුනා ගන්න. ඔබ දන්නවද ඔබේ ශරීරයේ තියෙන සියලුම මාංශ පේශි වල ශක්තිය එකට එකතු කළොත් කොතරම් ශක්තියක් යොදවන්න පුළුවන්ද? කොතරම් බරක් උස්සන්න පුළුවන්ද? ටොන් 25ක බරක් උස්සන්න පුළුවන්. ඔබ දැන් මයිත් එක්ක එකම නැති වෙයි කොහොමද අපි
ටොන් 25ක බරක් උස්සන්නේ. වැඩි ඈතක යන්න එපා. ගිය සතිය ඔබ සමාජ මාධ්‍යයේ සැරිසරුවා නම් ඔබට දැනගන්න තිබුණා ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 13ක පිරිමි දරුවෙක්. නම ඔහු ඔස්ටින් ඇපල්බී. වයස අවුරුදු 13යි. කිලෝමීටර් 4ක් මහා රළු ගැඹුරු මුහුදේ පිහිනලා තමන්ගේ අම්මවයි වැඩිමහල් සොයුරියවයි බේර ගන්නවා. කිලෝමීටර් 4ක් නිකන් නෙමෙයි. රළු මුහුදේ ඒ වගේ මිනිමෝරු ඉන්න මුහුදේ පිහිදලා. ඔබ දන්නවද මේ දරුවම ඊට සතියකට කලින් ඉස්කෝලේ පිහිනුම් තරකෙදී මීටර 350 පිහින ගන්න බැරි වුණා. ඊට කලින් සතියේ මීටර 350 පිහින ගන්න බැරි වෙච්ච මේ දරුවා මහා ගැඹුරු මුහුදේ රළු මුහුදේ කිලෝමීටර 4ක් පිහිනලා ගොඩට පිහිනලා මොකද එයාලා අම්මයි එයාගේ අයියයි එයාගේ මල්ලි නංගි එක්ක එයා යනවා මුහුදේ අපි කියනවා අර පෙඩල් බෝට් කියලා තියෙනවා සෙල්ලම් කරන්න මුහුදේ වතුරේ බෝට් වර්ගයක් ඒකින් යනවා. මෙයාලගේ අවසනාවට ඒක ගහගෙන යනවා දියඹට. දියඹට ගහගෙන යනවා දැන් කිලෝමීටර් 4ක් ගිහිල්ලා. අම්මට කර ගියාන දෙයක් නැහැ. බේරගන්න එකම ක්‍රමය තමයි අම්මා තමන්ගේ ජීවිතයේ තියෙන අපහසුම තීරණය ගන්නවා. අම්මට දාලා යන්න බෑ ගොඩට. මොකද පුංචි දුවයි පුතයි ඉන්නවා. අම්මා මොකද කරන්නේ තමන්ගේ වැඩිමහල් පුත් වයස අවුරුදු 13යි පුතාට කියනවා පුතේ ගොඩට පීනලා ඔව් පණිවිඩයක් දෙන්න අපි බේරගන්න කියලා. කීසිදු අම්මිකොට කරන්න අපහසුයි. නමුත් ඔව් සියලු දෙනාට තියෙන ආදරය නිසා ඇයි තීරණය ගන්නවා. මුලින් ලයිෆ් ජැකට් එක දාගෙන තමයි ඔහු පීනන්නේ. ටික දුරක් පීනනකොට අපහසුයි. ජැකට් එක ගලවලා ඔව් පීනනවා. ගොඩට කිලෝමීටර් 4ක් පීනනවා අඳුර වැටෙන්න ආසන්න මොහොතේදී ගොඩට ගිහිල්ලා ඔව් අවශ්‍ය නිලධාරීන් දැනුවත් කරලා බේර ගන්නවා. හිතන්න පොඩ්ඩක් ඒක නේද? කොහොමද ඒ කළේ? මොකක් නිසාද? කොහොමද එච්චර ශක්තියක් ආවේ? වෙන දෙයක් හින්දා නෙමෙයි. ඒ ආදරේ. තමන්ගේ අම්මව බේරගන්න, තමන්ගේ අයියව බේරගන්න, තමන්ගේ නංගිව බේරගන්න. සොන්ත මට මතක් වෙනවා ඔබට ආදරේ කරන්න ඕනේ ඇයි? ඔබ කොච්චර වටිනවද? අපේ බෞද්ධ සාහිත්‍යයෙන් හරි අපූර්ව කතාවක්. අපි බුදුහාමුදුරුවෝ ධර්ම ප්‍රචාරයේ යෙදෙන අවස්ථාවක අනිකුත් රහතන් වහන්සේලා සමග වඩින එක්තරා ගමකට. ඒ ගම ටිකක් ශාස්ත්‍රීය ගමක්. ඉතින් ගමේ මිනිස්සු බොහොම මහන්සි වෙලා වෙළඳාම් කරලා ගොවිතැන් කරලා සාර්ථකත්වයට පත් වෙච්ච අය. ඒ ගමේ උදවිය එනවා බුදුරජුන් බැහැ දකින්න. එහෙලා බුදුරජුන් බැහැ දැකලා ඉවරලා බුදුහාමුදුරුවන්ට කරුණ පැහැදිලි කරනවා. යාළුගේ ප්‍රශ්නවල විසඳුමිල්ල ගන්නවා. ස්වාමීනි අපි බොහොම මහන්සියෙන් වෙළඳාම් කරගෙන ගොවිතැන් බත කරගෙන ජීවත් වෙන අය. අපි සාමාන්‍ය සතුටෙන් අපි හැමෝම ජීවත් වෙනවා. හැබැයි අපේ ගමේ එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. එයා කිසිදු ආකාරයේ කිසිදු උත්සාහයක් ගන්න නැහැ දියුණු වෙන්න. සාර්ථක වෙන්නේ. එයා හැමදාම දෙවියන් වහන්සේට බැන ඉන්නවා. දෙවියන් වහන්සේ යාව දුප්පතෙක් කළා. දෙවියන් වහන්සේ යාට උදව් කළේ නැහැ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා ගිහින් වහම යාව එක්කන් එන්න. අනේ අපිට බෑ ස්වාමීනි. එයා යන කෙනාට බනිනවා. එයා එහෙම එන්න කැමති නැහැ. එයා මෙතෙන්ට ආවොත් ඔබ වහන්සේටත් බනේ. කමක් නැහැ ඒකට. ගිහිල්ලා පුළුවන් නම් එක්කන් එන්න. ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා බොහොම අමාරුවෙන් එක්කන් එනවා. ඉතින් ආවට පස්සේ පැත්තක ඉඳගෙන යහනවා. ඇයි ඔබ වහන්සේ මට එන්න කිව්වේ? මොනවද කියන්න තියෙන්නේ? මං කිසිම වටිනාකමක් නැති මිනිස්සෙක්. මට කිසිම දෙයක් මේ සර්වබලධාරී දෙවියන් දීලා නැහැ. මම හරි දුප්පතේ. මට මොනවද කියන්න තියෙන්නේ? ඔබ වහන්සේට පුළුවන් ද මට සල්ලි දෙන්න? ඉතින් බුදුහාමුදුරු කියනවා පින්වත මං ළඟ සල්ලි නැහැ. අනිත් එක මට සල්ලි වලින් වැඩකුත් නැහැ. හැබැයි මම දන්න රජ කෙනෙක් ඉන්නවා. ඒ රජතුමාට ඔබට පුළුවන් නම් එතුමා ඉල්ලන යමක් දෙන්න ඔබට පුළුවන් එතුමාගෙන් මට අවශ්‍ය තරම් සල්ලි ඉල්ල දෙන්න. මම මොනවද දෙන්නද රජ කෙනෙකුට? මං ගාව මොනවද තියෙන්නේ? නේද? බුදුහාමුදුරු පැහැදිලි කරනවා. ඒ රජතුමාට එකම එක පුතෙක් ඉන්නවා. පුතා උපතින්ම අන්ධයි. ඉතින් එතුමාගේ රාජකීය වෛද්‍යවරු කියලා තියෙනවා මේ ජීවිතුන් අතර ඉන්න කෙනෙක්ගෙන් මේ S2 ගෙනත් දුන්නොත් සනීප කරලා දෙන්නම් කියලා. ඉතින් රජතුමා ලෑස්ති ඒ සඳහා ගෙවීමක් කරන්න. මට පුළුවන් ඔබේ S2 දුන්නොත් ඔබේ බරට සමාන රත්තරන් රජතුමාට රංකාසි රජතුමාට කියලා දෙන්න. ඔබ වහන්සේට පිස්සුද? මේ මගේ S2? ඇයි මම මගේ S2 දෙන්නේ? ඉතින් ඔබට සල්ලි හම්බෙන්නේ නැවෙන්නේ. සල්ලි වලින් මට මොකද මගේ S2 නැති වුණාම. මගේ S2 ඔය මගේ බරට රත්තරන් දෙනවටත් වඩා මට වටිනවා. මම දෙන්නේ නැහැ මගේ S2. එහෙනම්
ඒ ඇස් දෙකෙන් එකක් දෙනවද? මම මොකටද මගේ එකක් දෙන්නේ? මේක මගේනේ. මගේ එකක් කොච්චර වටිනවද? නෑ මම මගේ ඇස් එකීටවත් දෙන්නේ නැහැ. ඔතකොට බුදුහාමුදුරුවෝ කියනවා දැන් මොහොතකට කලින් පින්වත් ඔබ කිව්වනේ ඔබ කිසිම ආකාරයෙන් වටින්නේ නැහැ කියලා. ඔබ වටිනා කියන කෙනෙක් නෙමෙයිනේ. දැන් කියනවනේ ඔබේ ඇස් දෙක මිල කරන්න බැරි තරම් වටිනවා කියලා. ඒ වෙලෙම ඔහු බුදුහාමුදුරන්ගේ දෙපා ළඟ වැඳ වැටිලා අඬන්න ගත්තා. ඒ වෙලේ තේරුණා තමන් කොතරම් වටිනවද කියන එක. ඒ නිසා මෙතන මේ කිව්වාගේ මේ මිනිස් ආත්මය ලබන එක දීසි පාසු දෙයක් නෙමෙයි. කන කැස් බෑව වියසුදුරින් අහස බලනවට වඩා කලාතුරකින් ලැබෙන දෙයක්. ඉතින් ඒ ලැබුණු ආත්මයේ අපි කොයි විදිහටද ගත කරන්න ඕන? මේ ලෝකෙට මිනිහෙක් ඉපදුනහම සම්පත් මිනිස් සත්වයා තමයි උපදින අවස්ථාවේ සතුන් අතරින් දුර්වලම සතා. අනිත් අයගේ ආදරේ රැකවරණේ හම්බුනේ නැත්නම් ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. අපි දන්නවා හරක් පැටියෙක් ඉපදුනහම ටික වෙලා ගියම දඟලලා නැගලා දුවනවා. නේද? ගොඩක් සතු එහෙමයි. හැබැයි මිනිස් දරුවට පුළුවන් ද එහෙම? අවුරුද්දක් යනකම් ඇවිදින්නවත් බෑනේ. ඉතින් නිසි ආදර රැකවරණ නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් මිනිස් කියන සත්වයා ඉපදුනාට පස්සේ දන්නා කියන වයස යනකොට නිතරම උත්සාහ කරන්නේ Taman දියුණු වෙන්න. Taman සාර්ථකත්වයටපත් වෙන්න. ඉදිරියට යන්න. ළඟා කරමියත් කරන්න. ඉතින් ඒ ඉදිරියට යන ගමනේදී සාර්ථකත්වය හොයා යන ගමනේදී අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් තමයි ආදරය. අනිත් අයට ආදරය කරන්න ඉස්සෙල්ලා Tamanට ආදරය කරන්න ඕන. If you want to be appreciated by others, you have to appreciate yourself. ඔබට වටිනාකමක් දෙන තුරු කිසි කෙනෙක් ඔබට වටිනාකමක් දෙන්නේ නැත. ඔබව අගය කරන තුරු වෙන කිසි කෙනෙක් ඔබව අගය කරන්නේ නැත. ඒ නිසා ඔබට තියෙන්න ඕන ඉහළ ආත්ම සම්මානයක්. ඉතින් මට හිතෙනවා මේ ආත්ම සම්මානයත් එක්ක තමයි අපි මේ ඉදිරියට යා යුත්තේ. මේ කතා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යනාංශයේ